සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද සාකච්ඡා කරන්නේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු degree program එකට Open University එකෙන් application call කරා. ඒ තමයි Bachelor of Management Studies කියන degree program එක. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් හඳුන්වන්නේ BMS degree program එක කියලා. මම අද මේ වීඩියෝ එක හරහා BMS degree program එකේ සියලුම තොරතුරු ටික ඔයාලට ලබා දෙනවා. ඒ කියන්නේ degree program හතරෙම විස්තර සහ ඔයාලා සපුරන්න ඕන qualification මොනවද? ඒ වගේම කොච්චර කාලයක් මේ degree එක ඔයාලා හදාරන්න ඕනේද? application දාන්නේ කොහොමද? සහ application දාන්න කොච්චර කාලයක් තියෙනවද? ඒ වගේම සම්පූර්ණ degree එකට ඔයාට වැය වෙන මුළු මුදල මම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරනවා. ඒ වගේම selection test එක ගොඩ දාගන්න තියෙන සීමිත කාලය තුලදී ඔයාලා කොහොමද selection test එක ගොඩ දාගන්නේ සහ අපේ පන්තිමාලාව හරහා සම්බන්ධ වෙලා ඔයාලා කොහොමද අනිවාර්යෙන් selection test එකෙන් ඔයා කැමති degree එකට select වෙන්නේ කියන එක මම මේ වීඩියෝ එක හරහා සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක දිගටම නරඹුවොත් අවසානයේදී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද BMS degree program එකට application දාන්න කියලා online fill කරන විදිහ මම මේ වීඩියෝ එක අන්තිමයට දාලා තියෙනවා. ඔයාලට ඒක බලලා idea එකක් ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා අනිවාර්යෙන් YouTube channel එකත් එක්ක set වෙලා ඉන්න. ඒ වගේම ඔයා දන්න කවුරු හරි මේ පාර management degree කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනාට මේ වීඩියෝ එක share කරන්න කියලාත් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් එන්න මේ දුරකථන අංකයට call එකක් දෙන්න පුළුවන්. ඒ වගේම WhatsApp message එකක් දාලා ඔයාලගේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට කරන්න පුළුවන් දේ අනිවාර්යෙන් කරලා දෙනවා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා පවත්වනු ලබන තෝරා ගැනීම පරීක්ෂණය ඉහළින්ම සමත් කරවන උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මඟ පෙන්වන දිවයිනේ සාර්ථකම selection test class එක ඔරාස් education මගින් පවත්වන දේශක ශෙහාන් ප්‍රමුදිත ගුණසේකර මගින් මෙහෙයවන OUSL degree program selection test class එකට සම්බන්ධ වීමට 07263740053 number එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හරි. Bachelor of Management Studies Honours degree program එක ඒකේ duration එක තියෙනවා 4 years. ඒ වගේම course fee එක 2,50,000ක් විදියට තමයි Open University එකෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම application call කරේ ජූලි 1 වෙනිදා, ඒ කියන්නේ 2026 ජූලි 1 වෙනිදා තමයි application call කරේ. ඒ වගේම ඔයාලට application දාන්න පුළුවන් ජූලි 30 වෙනිදා දක්වා. ජූලි 30 වෙනිදා වෙනකන් ඔයාලට application දාන්න පුළුවන්. හරි. එතකොට ජූලි 1 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා ඔයාලට ඕනෑම දවසක ඕනෑම වෙලාවක application දාන්න පුළුවන්. ඒ විදිහට තමයි system එක හදලා තියෙන්නේ. එතකොට අපි බලමු BMS Honours 2026-2027 අයදුම්පත් කැඳවීම උපාධි පාඨමාලා 4 දක්වලා තියෙනවා. කළමනාකරණ අධ්‍යයනවේදී ගෞරව උපාධිය, ගිණුම්කරණ සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යයනවේදී ගෞරව උපාධිය, අලෙවි කළමනාකරණ අධ්‍යයනවේදී ගෞරව උපාධිය, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනවේදී ගෞරව උපාධිය. ඊට පස්සේ ඔයාලට මේකට ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් ටික සඳහන් කරලා තියෙනවා. අපි බලමු එකින් එක. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3කින් එකවර සමත් වීම. ඒ කියන්නේ ඔයා ඕනෑම විෂය ධාරාවකින් කොමර්ස් කරන්න ඕනෙම කියලා එකක් නැහැ. මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරන්න ඔයා ඕනෑම විෂය ධාරාවකින් A level එක් අවස්ථාවකදී S3ක් අරන් තියෙනවා නම් S3ක් හෝ ඊට වැඩි සාමාර්ථයක් අරන් තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට application දාන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පළමු සහ දෙවන මට්ටම් වල සම්මාන 60කින් යුක්ත පදනම් පාඨමාලාවක් සමත් වීම. ඒ කියන්නේ ඔයා ක්‍රෙඩිට් 60ක පාඨමාලාවක් සමත් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පවත්වනු ලබන පාඨමාලාවක් වෙන්න ඕනේ. ඒක විශේෂ කාරණයක්. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන SLQF සම්මාන 30කින් යුක්ත SLQF දෙවන මට්ටමේ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් සමත් වීම. එතකොට SLQF දෙවන මට්ටමේ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් හෝ ක්‍රෙඩිට් 30ක පාඨමාලාවක් ඔයා කරලා තියෙනවා නම් ඔයාට විශේෂ සාධකයක් තියෙනවා මේකට ඇප්ලිකේෂන් දානකොට
ඔයාව තෝරා ගැනීම පරීක්ෂණයෙන් අයින් කරනවා. ඒ කියන්නේ ඔයාව තෝරා ගැනීම පරීක්ෂණයක් ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඔයා කොහොමද ඩිග්‍රී එකට සිලෙක්ට් වෙනවා. ඒකට තියෙන මේ මම උදාහරණයක් කියන්නම්. ඔයා ESBM කෝස් එක හරි එහෙම නැත්නම් ACHRM කෝස් එක හරි කරලා තියෙනවා නම් ඔයා සිලෙක්ෂන් ටෙස්ට් එක ලියන්න ඕනේ නැහැ. ඔයා කෙලින්ම ඇප්ලිකේෂන් දාන්න ඩිග්‍රී එකට. ඊට පස්සේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන SLQF සම්මාන 30කින් යුක්ත SLQF දෙවන මට්ටමේ උසස් සාතික පත්‍ර පාඨමාලාවක් සමත් වීමක් හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සනාථ සභාව පිළිගනු ලබන ඉහත සුදුසුකම් වලට සමාන හෝ ඉහළ අධ්‍යයන හෝ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම. එතකොට ඔයාට වෙනත් වෘත්තීය සුදුසුකමක් හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සනාථ සභාව පිළිගන්න වෙනත් සුදුසුකමක් තියෙනවා නම් ඔයා ඒක කැම්පස් එකෙන් අහලා ඔයාට පුළුවන් ඇප්ලිකේෂන් දාන්න ඩිග්‍රී එකට. ඔයාට තියෙන්නේ කෙලින්ම විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගන්න විතරයි. ඔයාගේ සුදුසුකම් ටික ඉදිරිපත් කරලා ඔයාට පුළුවන් ඇප්ලිකේෂන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට දාන්න. එතකොට තෝරා ගැනීම පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ. ඒක විශේෂ කාරණයක්. ඒක තමයි මෙතන තියෙන විශේෂම දේ. තෝරා ගැනීම පරීක්ෂණයෙන් අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. ඒ වගේම මේක සඳහන් කරලා තියෙනවා තෝරා ගැනීම පරීක්ෂණයේ ස්ථානීය ලිඛිත. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා ලියන්න ඕනේ. ඔන්ලයින් පරීක්ෂණයක් නෙමෙයි මේක. හරි. ස්ථානීය ලිඛිත 2026 සැප්තැම්බර් මාස 6 වන දින උදෑසන 10 සිට මධ්‍යහ්න 30 දක්වා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහ අධ්‍යයන මධ්‍යස්ථානවලදී පවත්වනු ලැබේ. එතකොට අපිට සිලෙක්ෂන් ටෙස්ට් එක ලියන්න තියෙන්නේ සැප්තැම්බර් මාස 6 වෙනිදා උදෑසන 10 ඉඳලා 11:30 වෙනකම්. පැය එකමාරක පේපර් එකක් ඔයාලට හම්බෙනවා. එතකොට පැය එකමාර ඇතුළත ඔයා සිලෙක්ෂන් ටෙස්ට් එකට අදාළ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. හරි. එතකොට අපිට සැප්තැම්බර් මාසේ වෙනකන් කාලය දීලා තියෙනවා. ඔයාලට ලෑස්ති වෙන්න පුළුවන් දැන් සිලෙක්ෂන් ටෙස්ට් එකට. ඒක තමයි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙන්න තියෙන හොඳම සහ එකම ක්‍රමය. සිලෙක්ෂන් ටෙස්ට් එක ලියලා ඇතුළත් වෙන විදිය. ඇතුළත් වෙන එක. හරි. එතකොට ඔයා කෝස් එක කරලා තියෙනවනේ ගැටලුවක් නැහැ. අනිත් අයට තියෙන එකම ක්‍රමය තමයි සිලෙක්ට් ඇප්ලිකේෂන් දාලා සිලෙක්ෂන් ටෙස්ට් එක ලියලා රෙජිස්ටර් වෙන එක. හරි. ඊට පස්සේ අයදුම්පත් විස්තර විදිහට සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් ගාස්තුව රුපියල් 750ක් විතර වෙනවා. අයදුම්පත් නිකුත් කිරීම 2026 ජූලි මාස 1 වෙනිදා ඉඳලා අයදුම්පත් අවසන් වෙන දිනේ කැඳවීම අවසන් වෙන දිනේ ජූලි මාස 30 වෙනිදා. ඊට පස්සේ මාධ්‍ය ඉංග්‍රීසි කියලා දක්වනවා. ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මාධ්‍ය සිලෙක්ෂන් ටෙස්ට් එකේ මාධ්‍ය නෙමෙයි. හරි. ආයුධම් පත්‍රයේ මාධ්‍ය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට සිලෙක්ෂන් ටෙස්ට් එක ඔයාලට ඕන මීඩියම් එකකින් කරන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි, තමිල් කියන මීඩියම් තුනෙන් කරන්න පුළුවන් ඔයාලට. හරි. ඊට පස්සේ කාල සීමාව වසර 4යි. වසර 2කින් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හයර් නැෂනල් ඩිප්ලෝමා එක ඔයාලා හිමි කර ගන්නවා. හරි. අවුරුදු 2කින්. ඊට පස්සේ අයදුම්පත් ගාස්තුව හර ණය කාඩ්පත් භාවිතයන් මාර්ගගත ගෙවිය හැකිය. නැතිනම් විවෘත විශ්වවිද්‍යාලයේ ඕනෑම ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් හෝ අධ්‍යයන මධ්‍යස්ථානයකින් මුදලින් ගෙවිය හැකිය. ඔයාලට ඇප්ලිකේෂන් දානකොට ඔයාලට ATM කාඩ් එකක් හරි මොකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් ඩෙබිට් කාඩ් එකකින් ඔයාලට පුළුවන් මේකට පේමන්ට් එක කරන්න. ඒ වගේම ඔයාලට ඕන නම් කැම්පස් එකට ගිහිල්ලා පේමන්ට් එක කරන්න පුළුවන්. හරිද? ඔයාගේ ළඟම සෙන්ටර් එකට ගිහිල්ලා පේමන්ට් එක කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් ෆී එක රුපියල් 750. එතකොට ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන් දාලා ඔන්ලයින්ම පේමන්ට් එක කරන එක. ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ ඔන්ලයින්. හරි. ඊට පස්සේ කිරීම සඳහා ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ තන ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා ඔයාලට පහසුවෙන්ම ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වැඩිදුර තොරතුරු ඕන නම් කැම්පස් එක සම්බන්ධ කරගන්න ඊමේල් එකක් දීලා තියෙනවා. ඒ වගේම දුරකථන අංක කීපයක් දීලා තියෙනවා. එතකොට සිලෙක්ෂන් ටෙස්ට් එකට එන්නේ IQ, GK සහ ඉංග්‍රීසි. IQ කියලා කියන්නේ සාමාන්‍ය ගණිතමය ගැටලු සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් එනවා. ඒ වගේම ඔයාගේ බුද්ධිය තමයි එකෙන් පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ එනවා ඔයාලට මේ GK එහෙම නැත්නම් ජෙනරල් නොලෙජ් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් එනවා. ඊට පස්සේ එනවා ඉංග්‍රීසි පේපර් එකක්. එතකොට IQ කොටසට 140කුත් GK කොටසට 120කුත් ඉංග්‍රීසි කොටසට 140කුත් තමයි ඔයාගේ පේපරයට ලකුණු හිමි වෙන්නේ. එතකොට ඒකෙන් 100 ගාන අරගෙන තමයි ඔයාගේ select not select කියලා තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් පාස් මාර්ක්ස් වෙන්නේ 140යි. එතකොට 140ට වඩා වැඩියෙන් මාර්ක්ස් ගත්තොත්
ඔයා අනිවාර්යෙන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට සිලෙක්ට් වෙනවා. ඩිග්‍රී 4න් එකකට සිලෙක්ට් වෙනවා. එතකොට 140 සීමාවේ තියෙන්නේ HRM ඩිග්‍රී එකයි මාකටිං ඩිග්‍රී එකයි. ඊට පස්සේ 140 සීමාව ඉක්මවනවා 148න් උඩ එහෙම නැත්නම් 150න් උඩ ගන්නේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකටයි accounting and finance ඩිග්‍රී එකටයි. විශේෂයෙන් මෙතනින් වැඩිම මාක්ස් තියෙන්න ඕනේ accounting and finance ඩිග්‍රී එකට. එතකොට ඔයාලට ඒකෙන් තේරෙනවා මොකක්ද හොඳම ඩිග්‍රී කියලා. accounting and finance ඩිග්‍රී එකයි management ඩිග්‍රී එකයි තමයි ඔයාලට හොඳම. දැන් මේ ඩිග්‍රී 4න් හොඳම ඩිග්‍රී එක මොකක්ද කියලා අහනවනේ. හොඳම ඩිග්‍රී එක විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන් accounting and finance ඩිග්‍රිය. ඊට පස්සේ මැනේජ්මන්ට් ඩිග්‍රී. එතකොට අනිත් ඩිග්‍රී දෙක හොඳ නැද්ද කියලා අහන්න එපා. හොඳටම හොඳයි. හරි. ඒකේ අඩුපාඩුවක් එහෙම මොකුත් නැහැ. ඔයාලට ජොබ් හොයාගන්න ඒ ක්වොලිෆිකේෂන් ඔක්කොම හොඳයි. හරිද? ඒ වුණාට වැඩිම දෙනෙක් ඉල්ලුම් කරන්නේ accounting and finance ඩිග්‍රී එකට. හරි. ඊට පස්සේ අපි යම් ඇප්ලිකේෂන් දාන්න. ඇප්ලිකේෂන් දාන එක සම්බන්ධව කියන්න කලින් මම ඔයාලට ක්ලාස් එක පිළිබඳව විස්තර කියන්නම්. IQ GK English කියන සබ්ජෙක්ට් තුනටම ක්ලාස් පැවැත්වෙනවා එක පන්ති ගාස්තුවක් යටතේ. ඔයාලට සුළු මුදලක් තමයි අපි පන්ති ගාස්තුව විදියට අය කරන්නේ. ඒතකොට ඔරේස් এডুকেෂන් ආයතනය මගින් ඔයාලගේ පන්ති මෙහෙවනවා. ඒ වගේම IQ කොටස සහ ඉංග්‍රීසි කොටස GK කොටසට අදාළ ඔයාලට ටියුට්ස් හම්බ වෙනවා සහ රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම කාට හරි ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරුණ නැත්නම් මිස් වුණොත් ඔයාලා රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. ඒ වගේම ලයිව් ක්ලාස් එකට එන හැමෝටම රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. ඒක අවසන් වුණාට පස්සේ ඔයාලා රෙකෝඩින්ග්ස් දෙනවා. හරි. එතකොට කාට හරි මොන හරි මිස් වුණොත් නල් ප්‍රශ්න ආවොත් ඔයාලට අනිවාර්යෙන් රෙකෝඩින් එක තියෙනවා. ඔයාලට බලලා එඩිට් කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට දැම්ම ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ඔයාලට වාසි. මොකද අපි දැන් මේ වෙනකොට මොඩල් පේපර්ස් ටික සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට කලින් සම්බන්ධ නොවුණා කියලා ඔයාලව අතරමඟදී අමාරුවේ දාන්නේ නැහැ. හරි අනිවාර්යෙන් අපි ඒකට වෙනම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. ඔයා දැන් නම් සිලෙක්ෂන් ටෙස්ට් එකට සූදානම් වෙන්න හදන්නේ. මේ දැන් උනත් ඔයාලට අපේ පන්ති මාලාව හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන පොඩි දෙයයි මෙන්න මේ WhatsApp නම්බරයට WhatsApp message එකක් දාන්න. ඒ වගේම description box එකේ තියෙනවා. ඔයාලා මෙන්න මේ විදිහට application දාන්න මෙන්න මේ link එක ඔයාලගේ Google එකේ copy කරලා paste කරගන්න. හරි. එතකොට අපිට මේක හරහා ගියාම මෙන්න මේ විදිහට welcome to OUSL online application කියලා එනවා. ඊට පස්සේ අපිට මේකේ අපි program එක හොයාගන්න ඕනේ. එතකොට මෙතන කෙලින්ම ඇවිල්ලා තියෙනවා ජූලි 1 වෙනිදා ඇප්ලිකේෂන් කෝල් කරපු BMS ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඒක අපි ගිහිල්ලා view details දෙන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට පොඩි ප්‍රශ්නයක් එනවා. හරිද? එතකොට ඒකේ verify කරන්න තියෙන්නේ නිවැරදි පිළිතුර දීලා. හරිද? ඊට පස්සේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තෝරන්න එනවා. BMS ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඔයාලා මේ විදිහට බලන්න මේකේ ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ. අවශ්‍ය විදිහට ඒ ටික ෆිල් වෙලා තියෙන්නේ. මේ විදිහට බලන්න පුළුවන්. ඔයාලට ඕන නම් විස්තර ටික බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක පහළම තියෙනවා මේ ඔයාලට මීඩියම් ටික දක්වලා තියෙනවා. සෙන්ටර්ස් ටික අදාළ මීඩියම් ටික මෙතන විස්තර ටික සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔයාලට හිමීට බලා ගන්න පුළුවන්. ඒ විදිහට පහළටම සෙන්ටර්ස් ටික මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන් සෙන්ටර්ස් ටික මෙතන දැක්වෙනවා. හරි. ඒක ඔයාලට හිමීට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ apply now දෙන්න. ඊට පස්සේ ඔයාලා යනවා මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ online application for the Open University of Sri Lanka කියලා එනවා. ඊට පස්සේ ඔයාගේ phone number එක මෙතන ගහ ගන්න ඕනේ. වැඩ කරන නම්බර එකක් අනිවාර්යෙන් දාගන්න. වෙන වෙන නම්බර්ස් දාන්න එපා. හරිද? එතකොට මේ ඒකට තමයි මේ OTP එක එන්නේ. මේ නිසා වැඩ කරන ෆෝන් නම්බර එක අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ ෆෝන් නම්බරේට එයි OTP එකක්. ඔයාලා වැඩ කරන ෆෝන් නම්බර එකක් අනිවාර්යෙන් මෙතෙන්ට දෙන්න. හරිද? එතකොට අපිට පුළුවන් ඒ OTP එක මෙතෙන්ට දෙන්න. verify කියන එක දෙන්න. ඊට පස්සේ success කියලා මේ විදිහට ඊට පස්සේ මෙතන okay දෙන්න. ඊට පස්සේ අපිට මෙතන යනවා select program කියලා.
අපි මේකේ ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතන ගොඩ දෙනෙක් ඉල්ලුම් කරන්නේ accounting and finance නිසා මම ඒක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාගේ NIC එක දෙන්න ඕනේ. NIC එකක් දෙන්න ඕනේ. හරිද? ඔයා ඇප්ලිකේෂන් දාන්න බලාපොරොත්තු වෙන ID නම්බර් එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක ඉල්ලනවා. මම මෙතන ඊමේල් එක දාගන්නවා. මගේ එක. ඊට පස්සේ ඒකට OTP එකක් එයි. ඊමේල් එකට එන OTP එක ඊට පස්සේ දෙන්න තියෙනවා. මෙතන ඔයාගේ ඊමේල් එකට එන OTP කෝඩ් එක දාන්න තියෙනවා. හරි. එතකොට මේක සරලව කරගන්න පුළුවන්. මෙතනින් එහාට මම විස්තර ටික දාන්නේ. ඔයාලට මෙතනින් එහාට කරගන්න ලේසි. ඊමේල් එකට එන OTP එක දාලා ඊට පස්සේ ඔයාලට විස්තර ටික ෆිල් කරන්න වෙයි. ඊට පස්සේ ඔයාලට පේමන්ට් එක කරලා ඇප්ලිකේෂන් එක දාන්න තියෙනවා. එතකොට ඔයාලට එවලම ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙයි. හරිද? එතකොට ඔයාලට තියෙන්නේ ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් දාන්න මාසයක් දීලා තියෙනවානේ. ඊට පස්සේ ඔයාලට එක්සෑම් එකට සති 2ක් හෝ 3ක් ඇතුළත ඒ කියන්නේ එක්සෑම් එක තියන්න සති 3කට විතර කලින් ඔයාලට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙයි. ඔයාලට ওই කාල වකවානුවේදී ඔයාලට දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයා අතින් වැරදියට ෆිල් වෙන්න පුළුවන්. හරිද? එක ප්‍රශ්න සෙන්ටර්ස් මාරු වෙලා, මීඩියම් මාරු වෙලා ඒ ටික හදා ගන්න තමයි ඔය කාලයක් දීලා තියෙන්නේ. එතකොට ඔයාට ඇඩ්මිෂන් එක සති 3ක් විතර ඒ කියන්නේ එක්සෑම් එකට සති 3කට කලින් තමයි ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකන් ඔයාලට කාලය සීමාවක් දීලා තියෙනවා. ඔයාලගේ වැරදි හදිසි හරි වැරදුනොත් ඔක ගොඩ දෙනෙක් වරද්ද ගන්නවා. එතකොට මේ වැරදි ටික හදාගන්න කාලයක් දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් ආවොත් ඔයාට ඒක කැම්පස් එක හරහා විසඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඇඩ්මිෂන් එකේ මොන හරි ඔයාට සෙන්ටර් එක වෙනස් වුණොත් හරි එමන් නැත්නම් මීඩියම් එක ඔයාට ඕන සිංහල මීඩියම් නම් ඔයා දැම්මේ ඉංග්‍රීසි මීඩියම් නම් ඒක චේන්ජ් කරගන්න පුළුවන් මේ කාල සීමාවෙදී. එහෙනම් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මෙතනින් එහාට ඔයාට ඇප්ලිකේෂන් ටික දාගෙන ටික් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ WhatsApp නම්බරයට WhatsApp message එකක් දාලා අපිව contact කරගන්න. ඒ වගේම පන්ති මාලාවට join වෙන්න කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එයාටත් පුළුවන් මෙන්න මේ WhatsApp නම්බරයට WhatsApp message එකක් දාලා පන්ති පිළිබඳ විස්තර ලබා ගන්න. හරි. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන. අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.